පුතේ මේ 8 ශ්‍රේණිය වෙනුවෙන් අරගෙන එන විභාග සාකච්ඡාවක්. එතකොට මේකේ අපි වීඩියෝ එකේ මුලින් ඉමේජ් එකක් විදිහට ඔයාලට පේපර් එක අපි සාකච්ඡා කරන කොටස දාලා තියෙනවා. ඉතින් ඒක පුළුවන් නම් වීඩියෝ එක බලන්න කලින් කරලා ඉවර වෙලා මේක බලනවා නම් වැඩිපුර ඔයාලට පුතේ මේක තේරෙයි. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. එහෙනම් බලන්න අපිට මුලින්ම පළවෙනි ගාන විදිහට මේ පේපර් එකේ දීලා තියෙනවා රොම්බසයක රූපයක්. මේක සමාන්තර රාශියක් නෙමෙයි, පටලවා ගන්න එපා. හේතුව පුතේ ඔක්කොම එක ඉර දාලා තියෙන්නේ නේද? අර සමචතුරස්‍රයට පයින් ගහන එක කියනවනේ රොම්බසේ. පොඩ්ඩක් ඇද කරපුවාම රොම්බසේ. ඒතර මේ එහෙම රූපයක් තියෙන්නේ නැතුව සමාන්තර රාශියක් නෙමෙයි. පොඩ්ඩක් එයාලා කපටිකමට මෙහෙන් දික් කරලා තියෙනවා. ඒ දික් කරාට මේක පුතේ රොම්බසයක්. අපි යන්නේ රූපේ මතම නෙමෙයි, ඒ ලකුණු කරන තොරතුරු එක්කනේ. හරි. එහෙනම් 8 ශ්‍රේණියේ දරුවෝ මෙතන ඉඳලා මේක බලාගමු. මෙන්න පුතේ රොම්බසය මේකේ භ්‍රමණ කේන්ද්‍රය ලකුණු කරන්න කියනවා ඉස්සල්ලාම ඕ විදියට. ඒක කොහොමද පුතේ මේ භ්‍රමණ කේන්ද්‍රය ගන්නෙ? හරි. අපි කියනවා මේ වගේ විකර්ණ අඳින්න ඕනේ නේද? අර මූණට මූණ තියෙන මුළු දැන් මෙන්න මේ මුල්ලේ ඉඳලා ඔන්න ඔහම එයාගේ මූණට මූණ තියෙන මෙන්න මේ මුල්ලට අපි විකර්ණයක් අඳිනවා. ආයේ මෙතන ඉඳලා පුතේ ආයේ විකර්ණයක් අඳිනවා. එතකොට ඔන්න ඔය ඇඳපු විකර්ණ දෙක කැපිච්ච තැන නේද? ඡේදනයේ වෙච්ච ලේසියෙන් ගොත් කැපිච්ච තැන මෙයා තමා ඕ වෙන්නේ, මෙයා තමා භ්‍රමණ කේන්ද්‍රය වෙන්නේ. මෙතන තියලා කරකවනවා පුතේ. හරි? ඒතර මම උගන්වන්නේ මේක මීට වඩා ලේසි මෙතන තියලා කරකවනවට වඩා. එතකොට පැටලෙන්න පුළුවන්. අපි හිතමු මේ වගේම අච්චුවක් තිබ්බා, මේකෙන් අපි මේක තියනවා. මෙන්න මේ අච්චු උඩින් තියෙනවා. ඒතකොට මුලින්ම තිබ්බාම හරි අච්චු උඩ හිටිනවා පුතේ. මේක ඕමාන තිබ්බාම අච්චු උඩ හිටිනවා, ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු මෙයාව කැරකුවා කියලා. මම මේක ඔයාලට සරලව තේරුම් ගන්න මෙතන ඒ අකුරක් දානවා. එතකොට මේ අවස්ථාවේදී ඒක තියෙන්නේ මෙතනමයි. හැබැයි හිතන්න මේ ඒක මෙතනට ගෙනාවා කියලා. එහෙම වුණොත් කොහොම වෙයිද මේක? ඒක මෙතනට ගෙනාවොත් නිකන් අමුතු හැඩයක්. හරි? ඒක කවදාවත් මේක මත පුතේ පිහිටන්නේ නැහැ. හරි? ඒ හැඩේ හැරුණාට පස්සේ පිහිටීමක් වෙන්නේ නැහැ. තවත් එකක් කැරකුවොත් පුතේ මේක පිහිටනවා. හරි? මේක තවත් එකක් කරකලා ඒ මුල්ල මෙතනට ගෙනාවා කියලා හිතන්නකො. මෙන්න මෙතනට. එතකොට මේ තියෙන එකම කන පිට ගැහිීමක් නෙවෙන්නේ. මේ තියෙන එකම කන පිට වැදුනහම මේක උඩ හිටිනවා. හරි? ආයෙ කරකුවොත් අර අනිත් අත. එතකොට ආයෙ හිටින්නේ ආයෙ පාරක් කරකවලා දැන් මෙතන තියෙන එක මෙතනට ගේනවා කියන්නේ ආයෙ මුල් පිහිටුමට එනවා. කිසිම අවුලක් නැතුව අච්චු උඩ හිටිනවා. එතකොට මේක උඩ හිටින අවස්ථා දෙකයි තියෙන්නේ. හරි? එකක් තමයි මේ ඒ මුල්ල මෙතනට එද්දි තනිකර මෙයා කන පිට ගහෙද්දි මේක උඩ හිටිනවා. ආයේ මෙතන තියෙන මේ මුල්ල ආයේ මුල්ල අවස්ථාවට ගිහපුවාම මෙතන හිටිනවා. එහෙනම් මෙයාගේ භ්‍රමක සමමිති ගණය 2යි කියලා අපිට ලියුව හැකි. අපි භ්‍රමණ කේන්ද්‍රය ලකුණු කරා. දැන් යනවා දෙවෙනි ප්‍රශ්නේ බලන්න මොකක්ද අහලා තියෙන්නේ කියලා. දෙවෙනි එකේ කියනවා පුතේ සාධාරණ පදය 3යි එන්නු සංඛ්‍යා රටාවේ 15 වෙනි පදය හොයන්න. දැන් සාධාරණ පදයක් දීලා අපිට සාධාරණ පදය මොකද්ද? 3යි එන්නේ. හොයන්න කියන්නේ 15 වෙනි පදය. හරි? එතකොට පුතේ මෙව් වගේ නැත්තම් සංඛ්‍යා රටාවල පදය කියන්නේ මොකද්ද? පදය කියන්නේ nt. එහෙනම් මෙයාලා දීලා තියෙන්නේ n කියන්නේ 15යි. 15 වෙනි පදය කියන්නේ මොකද්ද? n කියන්නේ 15යි. එහෙනම් මෙන්න වැඩේ යනවා අපි ලියාගත්ත සූත්‍රය 3යි n. මෙයාව ඈඩ් කරා පුතේ. මෙතන තියෙන්නේ 3 වැඩි කිරීමෙන්. එහෙමනම් 3 වැඩි කිරීම n කියන්නේ කීයද? n කියන්නේ මෙන්න තියෙනවා 15යි. එහෙනම් n වෙනුවට දැම්ම 15. 3 වරක් 15 ගුණ කරලා බලන්න උත්තරේ එයි 45ක් කියලා. දැන් යනවා අපි පේපර් එකේ 3 වෙනි ගාන බලන්න. ඉතින් 3 වෙනි ගානේ පුතේ රූප සටහනක් දීලා ඒකේ පරිමිතිය හොයන්න කියලා අපිට කියනවා. හරි? එතකොට මේ රූප සටහන මෙන්න මේ වගේ රූප සටහනක්. මෙන්න මේ වගේ රූප සටහනක් තමයි දීලා තියෙන්නේ. මේ රූප සටහන දීලා
මේ රූප සටහනේ ඉල්ලනවා මෙයාලා පරිමිතිය. මිමි ටිකක් පුතේ දාලා තියෙනවා, ඉරි ටිකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ පාදයට මේ පාදේ සමානයි, මේක සමානයි, මේක සමානයි, මේක සමානයි කියලා. ඒ වගේම මේ පැත්ත 5 සෙන්ටිමීටර් කියලා දාලා තියෙනවා, මේ පැත්ත 6 සෙන්ටිමීටර් කියලා දාලා තියෙනවා. අපිට වැඩිපුර ලේසි පුතේ මෙන්න මේ කෙටි ඉර ගහලා තියෙන. හරිද? මොකද මෙහෙ 5යි කියන්නේ මෙහෙ 5යි කියලා අපි දන්නවා. අපිට පරිමිතිය කියලා කියන රූපයක වටේ දිගන එහෙනම් අනිත් ඔක්කොමත් එපේ. අන්නේ රේඛාවේ අගය අපි හොයාගන්න ඕනේ. පුතේ හිතන්න මම මෙහෙම්ම මේක ඔහොම ඉස්සුවා කියලා. හරි? එතකොට මම කඩේරකින් පෙන්නන්නම්. එහෙම ඉස්සුවොත් මේක හිටිනවා මෙතනට ඇවිල්ලා මෙහෙම. හැබැයි තනීර තියෙනවා පුතා. හරි? එතකොට පහළ පාදේ 6 නම් උඩත් ඔක්කොම ටික කීයද? එතන පාද කෑලි 1යි 2යි 3යි. දැන් අපි අර උස්සපු එකත් එක්ක 3යි. එහෙනම් 3ම 6ක් වෙන්න එපා සෙන්ටිමීටර් නේද? 3ම 6යි. 3ම 6යි නම් පුතේ එක කෑල්ලක් කීයක් වෙන්න ඕනේද? 6 බෙදුවා නම් හරිනේ 3ෙන්. එහෙනම් අපි 6 බෙදමු 3ට උත්තරේ එනවා 2 සෙන්ටිමීටර්. එහෙමනම් අපිට ලියාගත්ත හැකි මේ කෑල්ලත් 2යි, මේ කෑල්ලත් 2යි, මේකත් 2යි, මේකත් 2යි, මෙතනත් 2යි. දැන් මේ කඩහිර නෑ. ඒක අපි නිකන් ගාන තේරුම් ගන්න හදපු එකක්. දැන් මෙයාගේ පරිමිතිය නැත්තම් වටේ දිග හොයමු. මෙන්න මෙහෙම. පරිමිතිය සමානයි කියලා වටේ අපි යන්න පටන් ගමු. එක කොනක ඉඳලා මෙතන ඉඳලා යන්න ගමුකෝ. ඒතර සම්පූර්ණ වටේ ගිහිල්ලා ඔන්න ඔය විදිහට මෙතනට එනවා. හරි? එහෙනම් මෙතන ඉඳලා මෙතනට 2යි, ආයෙ 2යි, ආයෙ 2යි, දෙකේ කෑලි 3යි, මෙතන ඉඳලා දෙකේ කෑලි 4යි, ආයෙ මෙතන දෙකේ කෑලිම 5ක්. එහෙනම් දෙකේවා 1යි, 2යි, 3යි, 4යි, 5යි. ඊට අමතර පුතේ මෙතන ඉඳලා මෙතනට 5යි එකතු කිරීම, මෙතන ඉඳලා මෙතනට 6යි එකතු කිරීම, මෙතන ඉඳලා ආයෙ අර පටන් ගත්ත තැනට 5යි. එහෙනම් මේ ටික එකතු වෙද්දී කීයක් එයිද අපිට මේකේ පරිමිතිය නැත්තම් සම්පූර්ණ රූපේ වටේ දිග? දෙකේවා 5ක් එකතු වුණාම 10යි. 10යි 5යි 15යි. 15ට 6ක් එකතු කරන්න. 15ට 6ක් එකතු කරපුවාම 21යි. 21ට 5ක් එකතු කරපුවාම පුතේ 26යි සෙන්ටිමීටර් කියලා එනවා අපිට මෙන්න මේ රූපේ පරිමිතිය. දැන් බලමු පුතේ අපි 4 වෙනි ප්‍රශ්නයේ කියනවා පහරින 1.8න් 7. මෙන්න මෙහෙම පහරින 1.8න් 7 කියන භාගේ මොනවා කරන්න කියලාද? සුළු කරලා උත්තරයක් ගන්න කියලා. හරි. දැනට 5 මෙහෙම්ම තියාගෙන මේ තියෙන්නේ පුතේ මේකට අපි කියනවා මිශ්‍ර සංඛ්‍යාව. එතකොට මෙයාව මෙහෙම 4 අතේ තියන් ගණන් හදන්න බෑ භාග ගන්න. ඒතර මේක තනිකර උඩයි යටයි තියෙන විදිහට නේද? ඒ කියන්නේ මේක විෂම භාගයක් කරගන්න වෙනවා. ඒක හරි ලේසි පුතේ වැඩේ. බලා ගන්නකො. ඉස්සල්ලාම මේ යට ඔහොම යටින් ලියලා උඩින් ඉරක් ගන්න. ගහලා මේක හදද්දි ලවය හදාගන්න ක්‍රමේ නැත්තම් උඩ හදාගන්න ක්‍රමේ තමයි මෙතන තියෙන්නේ ಗುಣ කිරීමේ ලකුණක්, මෙතන තියෙන්නේ එකතු කිරීමේ ලකුණක්. එහෙමනම් 8 වරක් එක 8යි, 8ට 7ක් එකතු වුණාම 15යි. ඔන්න ඔය විදිහට පුතේ අපි ඒක හදා ගන්නවා. ඊට පස්සේ අපි ඉගෙනගෙන තියෙනවා ඕනම ඉලක්කමක්, ඕනම සංඛ්‍යාවක් යට එක ඉන්නවා. ඒක පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් අපි පේන්න දාගමු. හරි? එතකොට දැන් මේකෙත් හරයක් තියෙනවා, මේකෙත් හරයක් තියෙනවා. මැද තියෙන්නේ ධන ඍණ ලකුණක් නම් අනිවාර්යෙන්ම පහළ සමාන වෙන්නම ඕනේ පුතේ. එතකොට පහළ සමාන වෙද්දිත් මෙහෙමයි වැඩේ. ඉස්සල්ලාම අපි බලනවා පොඩි හරය ලොකු එක්කෙනා කරගන්න පුළුවන්ද? ලොකු හරය කරගන්න පුළුවන්ද? මෙතන එක තමා පොඩි හරය. එයා කීයෙන් හරි ගුණ කරපුවාම 8 කරගන්න පුළුවන්ද? අපි බලමු. ඔව් පුතේ. 1 8ෙන් ගුණ කරොත් 8 වෙනවා. එහෙනම් මම 1 ගුණ කරනවා 8ෙන්. 1 විතරක් ගුණ කරලා ඇතිද? මදි නේද? ඒ කියන්නේ පුතේ භාගයක යට වැඩි කරොත් ඒකෙන්ම උඩ වැඩි කරන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. එහෙමනම්
එක්වරක්කට 8යි උඩ ඉර ගැව්වා. පස්වරක්කට 40යි ඍණ ලකුණ දැම්මා. මෙතන 8 උඩ කීයද 15 ඒක එහෙම ලිව්වා. හරි. දැන් පුතේ 8 2 වෙනුවට එක 8ක් දැම්ම හැකි උඩ 40න් 15ක් අඩු කෙරුව හැකි 25ක් ඒ පුතේ අඩු කරලා ගත්තාම. ඒතර 8 උඩ 25. මේක තිබ්බ හැකිද මෙහෙම? අමාරුයි. උඩ බර වැඩි. හරි. එහෙනම් ඒක හදන ක්‍රමය තමයි 8 දැම්මා උඩ ඉර දැම්මා ඊට පස්සේ පුතේ ක්‍රමේ මේ උඩ 25 බෙදන්න 8ට. හරි. දීර්ඝ බෙදීම පාවිච්චි කරලා උඩ තියෙන 25 මෙන්න මෙහෙම අපි බෙදාගමු කටු වැඩක් විදියට 8ට. එතකොට 2ට 8 ඒව නෑ 25ට 8 ඒව 3යි 8 වරක් 3 24යි 25න් 24ක් ගියපුවාම එකක් ඉතුරුයි. ඔන්න මතක තියාගන්න උඩට එන උත්තරේ තමා මෙතන පැත්තට දාන්නේ අර ඉතුරු වෙච්ච සංඛ්‍යාව තමා උඩින් දාන්නේ ගාන ඉවරයි 3යි 8න් 1යි කියලා උත්තරේ. ඒ යම් පස්වෙනි ගාන බලන්න එහෙමනම් පස්වෙනි ගානේ තියෙනවා මෙහෙම 2x ඍණ 1 සමානයි 7 සමීකරණ ගාන 2x ඍණ 1 සමානයි 7 සමීකරණේ විසඳන්න කියනවා පුතේ. විසඳන්න කියන්නේ විශේෂ දෙයක් නෙමෙයි මේ x අකුර හොයන්න කියලා කියන්නේ. හරි. එහෙමනම් x හෙමින් ඉන්න තැන අපි තනි කරගමු. x ට දුරින්ම ඉන්නේ කවුද? 2ද? නෑ x ට දුරින්ම ඉන්නේ ඍණ 1. එහෙනම් ඍණ 1 එහාට යවලා ඉමු ඉස්සල්ලාම. ඔන්න පුතේ ඍණ 1 යනවා එහාට. මේ පැත්තේ හිටපු 2x මෙහෙම ඉද්දී සමානයි 7ත් ඉද්දී මෙන්න මේ ඍණ 1 මෙහෙට පයින්නවා මොන එක වෙලාද? ධන 1 වෙලා. එහෙමනම් 2x සමානයි 7යි 1යි කීයයි කියලායිද? 8යි කියලායි. දැන් x අකුර තනි කරන්න පුතා. මේ ඉස්සරහා තියෙන දෙකෙන් මේ දෙක බෙදන්න ඕනේ. එතකොටනේ 2ට 2 කැපෙන්නේ. හැබැයි මෙහෙ බෙදුවොත් සමීකරණයක අනිත් පැත්තත් අනිවාර්යෙන්ම ඒ බෙදපු ගානෙන්ම බෙදන්න ඕනේ. එහෙනම් මෙහෙන් x එක තනි වෙනවා. මෙතන 8 2ට බෙදුනාම උත්තරේ එනවා කීයයි කියලාද? 4යි කියලා. ඊට පස්සේ පුතේ මම පේපර් එකේ 6 වෙනි ගානට යනවා. 6 වෙනි ගානේ යම්කිසි ටිකක් සයිස් එකේ විශාල රූපයක් දීලා තියෙනව නේද? හරි. රූප වලට බය වෙන්න එපා. රූප සටහන් වලට බය වෙලා ගණන් හදන්න බෑ. අනේ මේ හැම එකම හුරුයි කියලා හිතන්න පුතේ. මේක නුහුරුයි කියලා හිතුවොත් ගණන් කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. මේවා හුරුයි මෙව්ව අපි දන්නවා. හරි. නැත්නම් අර විභාග පේපර් එකක් උට්ට ගිහපුවම මොකද වෙන්නේ හැම වෙලේම? දැකපු ගමන්ම මොකද වෙන්නේ? මෙව්ව කරලා නැහැ. මෙව්ව දන්නේ නැහැ. ලබන පාරකට පාඩම් කරලා ලියනවා. හැබැයි ඉතින් ඔය ලබන පාර පුතේ හැම පාරම ලබන පාර තමයි එතකොට. හරි. ඒ කියන්නේ අපේ මනස කැමති නැහැ ආතතියක් ගන්න, ස්ට්‍රෙස් එකක් ගන්න. ඉක්මනට ඒක රිලීස් කරනවා. ඕක ඉන්න එපා වෙන එකට යන්න කියලා. හැබැයි ඔයා දැනගන්න ඕනේ පුතා මේක විශේෂයෙන් ඔළුවට දාගන්න මට ආයේ ලබන පාරක් නෑ. මේවා මම කරලා තියෙන්නේ ටිකක් කල්පනා කරොත් හරි කියලා හොඳට කල්පනා කරලා ඒ පේපරේ ලියන මානසික මට්ටමින් ලියන එක පුතේ. හරි. එහෙනම් මෙහෙම දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහටත් මේක රේඛාවක් එවලා තියෙනවා මෙන්න මේ විදිහට. හරි. ඔය විදිහට එවලා මේකේ අගයන් කීපයක් දීලා තියෙනවා. මෙතන x අකුර දීලා තියෙනවා ඔයාලට හොයන්න කියලා. මෙතන y අකුර දීලා තියෙනවා හොයන්න කියලා. ඊට අමතරව එයාලා අගයන් කීපයක් දීලා තියෙනවා 120 110 වගේ ඒවා එළියේ. මෙතන 120යි අංශක. මෙතන එළියේ 110යි අංශක. right. ඔය විදිහට දීලා තව එකගේ පුතා 80යි කියලා දීලා තියෙනවා. මෙන්න මෙතන කෝණේ මේ අංශක 80යි. right. එහෙනම් බලන්න මේක හදන විදිය. මේකේ මුලින්ම හරි මම වෙනත් රූප සටහනක් මේ හරියෙන් පොඩියට අඳින්නම් ඔය ලොකු ත්‍රිකෝණේ. හරි. එතකොට පුතේ මේ වගේ අපි කඩ රූප ඇඳ ගන්න තරමට තමයි අපිට ගාන පැහැදිලි වෙන්නේ ඇත්තටම. හරි. එහෙනම් ලොකු එක විතරක් ගත්තා. ලොකු එකේ තියෙන මේ මැද 80 ගන්න එපා. මොකද ඒක ලොකු ත්‍රිකෝණයට අයිති නෑ. ඒක වෙනම මැදින් ගහපු ඉරක්. මෙන්න මෙතන 110ක් දීලා තියෙනවා. ඒක right. මෙන්න මෙතන 120ක් දීලා තියෙනවා. ඒකත් හරි. ආයේ මෙතන y අකුරක් තියෙනවා. හරි. දැන් මේ ගත්තේ පුතේ තනි කරම ලොකු ත්‍රිකෝණේ. හරි. වෙන මුකුත් නැහැ. මේ සම්පූර්ණ
ලොකු ත්‍රිකෝණය තමයි මම මේ ගත්තේ. මේ ත්‍රිකෝණය අරගෙන ඔයාලා ඉගෙනගෙන තියෙනවා පුතා සරල රේඛාවක කෝණ බෙදුනහම මේ කෝණවල එකතුව 180යි කියලා. ඒ කියන්නේ සරලව කිව්වොත් මෙන්න මෙතනින් ඇඳෙනවනේ වෘත්ත භාගේ. රවුම් භාගය ඇඳෙනවා. එක පැත්තක් 110යි මේ පැත්ත කීයද? දෙක එකතු කරපුවාම කීයද? 180යිනේ. එහෙනම් අපි ඉස්සල්ලාම 180ෙන් අඩු කරනවා මෙන්න මේ 110. එතකොට අපිට එනවා කීයද? බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 8න් එකක් 7යි 1න් එකක් බිඳුවයි මෙන්න මෙතන කෝණ එනවා අංශක 70ක් කියලා ළමයි. හරි? ඒ වගේම රවුම් භාගයක්නේ මෙතන තියෙන්නේ. එන්න මෙහෙම. එතකොට ඒ රවුම් භාගේ ඒත් 180 වෙන. එතනත් 180ෙන් ඔන්න ඔය 120 අඩු කරපුවාම ඉතුරු එක ඇතුළට එන්න එපේ. බිඳුවෙන් බිඳුව බිඳුවයි 8න් දෙකක් 6යි 1න් එකක් බිඳුවයි එතනට එනවා කෝණේ කීයයි කියලා දංශක 60යි කියලා පුතේ. එහෙනම් අපේ ඔන්න ඔය ත්‍රිකෝණේ මෙන්න මේ විදිහට දැන් අපි දන්නවා. මෙන්න මේ විදිහට තමයි දන්නේ. කොයි විදිහටද? මෙන්න මේ උඩ කෝණේ y කියලා දන්නවා. මේ කෝණේ 60යි කියලා දන්නවා. මේ කෝණේ අංශක 70යි කියලා දන්නවා. එහෙමනම් අපි දන්නවා පුතේ ඇතුලේ ත්‍රිකෝණයක ඇතුලේ කෝණ තුන එකතු කරද්දි කීයක් එන්න ඕනේද? 180ක් එන්න ඕනේ. එහෙනම් අපි එකතු කරමු. y එකතු කිරීම 60 එකතු කිරීම කීයද? 70 සමානයි කෝණ තුනේ එකතුව 180ක් එන්න ඕනේ. ඔන්න y එකතු කිරීම 60 එකතු කිරීම 70 සමානයි 180. දැන් පුතේ y එකතු කිරීම 60යි 70යි එකතු කරලා දාගන්න වෙනවා. හරි? එතකොට මම මේ හරියේ කටුවැඩේ කරන්නම්. 60යි 70යි එකතු කරලා බලන්නම්. බිඳුවයි 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 6යි 7යි 13යි එනවා 130ක්. එහෙමනම් අංශක 130යි සමානයි 180. දැන් පුතේ y අකුර මෙහෙ තනි කරනවා නම් එහා පැත්තේ 180 ගාවට මේ පැත්තේ 130 ඔන්න ඔහම යවන්න ඕනේ. එහෙනම් ඔන්න 130 යවමු. හරි? එතකොට මෙහෙ දින්නේ මොන 130ද? ධන 130. එහා පැත්තට යද්දි එයා ඍණ වෙනවා පුතේ. ලකුණ මාරු වෙනවානේ. ඍණ 130 වෙනවා. එහෙමනම් y කෝණ එනවා 180ෙන් අඩු කරන්න ඕනේ. 130ක් අපි අඩු කරලා බලමු කටුවැඩක් විදියට. 180ෙන් 130ක් කීයද කියලා? බිඳුවෙන් බිඳුව බිඳුවයි 8න් 3ක් 5යි 1න් එකක් බිඳුවයි අංශක 50යි. එහෙමනම් y කෝණය එනවා පුතේ අංශක කීයක් කියලාද? 50ක් කියලා. හරි. ඊට පස්සේ දැන් ඔන්න එක කෑල්ලක් ඉවරයි. y හොයලා ඉවරයි නේද? y හොයලා ඉවරයි. අපි ඕක මේ තව රූපයකට ඇඳ ගමු. හරි? තව රූපයකට ඇඳ ගමු. මොකද රූපයකට ඇඳ ගන්න නැතුව අපිට තොරතුරු පේන්නේ. දැන් මම මේ පොඩි ත්‍රිකෝණේ තමයි අඳින්නේ මේ ඉරි දෙක චුට්ටක් දික් කරගෙන. හරි? ඔන්න ඔහම ගියා. මෙහෙම ගියා. ඔහම ආවා. හරි. මෙතන 80යි ඒක හරි. y දාන්න ඕනේ නෑනේ. දැන් y දන්නවනේ අපි 50යි කියලා නේද? එහෙනම් ඔන්න y වලට දැම්ම කීයද? අංශක 50. හරි. එහෙනම් පුතේ ඒ ත්‍රිකෝණේ ඒ කෝණ දෙක දන්නවා. මේ එළියේ කෝණ x කියලා දන්නවනේ. එළියේ කෝණ x. හරි. එතකොට ඔයාලා මතක් කරලා බලන්න පුතේ සරල රේඛා දෙකක් කැපුණාම මූණට මූණ තියෙන කෝණ මොනවාද? ප්‍රතිමුඛ කෝණනේ. මේ හොඳට බලන්න මෙතන සරල රේඛාවක් මෙතන සරල රේඛාවක්. එතකොට මේ කෝණයට මූණට මූණලා තියෙන්නේ මෙන්න මේ කෝණය. හරි? එහෙනම් මේක x නම් පුතේ එතන කෝණෙත් මොකද්ද? එතන කෝණෙත් x වෙනවා. එහෙමනම් දැන් මේ ඇතුලේ කෝණ තුන එකතු කරන්න අපිට ලියුව හැකි ප්‍රකාශනයක්. මුලින්ම අපි ඉංග්‍රීසි අකුරු ගමු. ඒක තමයි අපිට ලේසි. x අකුර එකතු කිරීම 50 එකතු කිරීම 80 ඔය ටික ඔක්කොම එන්න ඕනේ ත්‍රිකෝණයක ඇතුලේ කෝණ හින්දා 180ක් කියලා. එහෙමනම් x අකුර මෙහෙම තියෙද්දි 50යි 80යි එකතු කරන් බලමු පුතේ කීයද කියලා. මෙන්න මෙහෙම 50යි 80යි හරි. බිඳුවයි 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 8යි 5යි 13යි 130ක් එයි. හරි? එහෙනම් 130 සමානයි කීයද? 180. දැන් ළමයි x අකුර මෙහෙ තනි කරගන්න නම්
එහා පැත්තේ 180 ගාවට මෙහි ඉඳලා මෙන්න මේ ධන 130 යවන්න ඕනේ. හැබැයි පුතේ ධන 130 එහාට යන්නේ ඍණ 130 වෙලා මෙන්න මෙහෙම. එතකොට x සමානයි 180 න් 130ක් අඩු කරගත්තා නම් අපිට උත්තරේ එනවා නේද? 180 න් 130ක්. එහෙනම් බිංදුවෙන් බිංදුවක් බිංදුවයි 8න් 3ක් 5යි 1න් එකක් බිංදුවයි. අන්න උත්තරේ එනවා කීයද? 50යි. එහෙනම් අංශක 50ක් කියලා x කෝණය එනවා, y කෝණෙත් එනවා අංශක 50ක් කියලා. ඒ දෙක සමාන වෙලානේ. y එකත් 50යි x එකත් 50යි. ඒ දෙක සමාන වෙලා තියෙනවා කෝණ දෙක. හරි. එහෙනම් අපි යන් 7 වෙනි ගාන බලන්න. පුතේ අපේ 7 වෙනි ගානේ තියෙනවා 1764 සමානයි. හරි. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම තුන වැඩි කිරීම හත වැඩි කිරීම හත කියලා. ඔන්න අපේ 7 වෙනි ගාන එවලා තියෙන විදිහ. එහෙනම් එවලා මූල 1764 අගය අහනවා අපෙන් කීයද කියලා. මොකේ දාන්නේ මූල 1764 ඒ කියන්නේ මේ දීපු අගයම. එතකොට අපි කරන්නේ පුතේ මෙන්න මේ ටිකට ඉස්සල්ලාම දාගන්නවා මූලයක් නේද? දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම තුන වැඩි කිරීම හත වැඩි කිරීම හත. ඒ මූලේ දැම්මට පස්සේ ඔන්න පොඩ්ඩක් අපිට තියෙන්නේ මේක සමබර විදියට ටීම් දෙකකට බෙදෙන එක. එහෙනම් දෙකේ ඒවා එකක් මේ ටීම් එකට ගත්තා වැඩි කිරීම තුනේ එකකුත් ගත්තා පුතේ වැඩි කිරීම හතේ එකකුත් ගත්තා. ඔන්න ටීම් කරනවා. එහෙනම් මේක එක වරහණක් හරි වැඩි කිරීම නැත්නම් ගුණ කිරීම ආයේ ඉතින් මේ සෙට් එකම ඉතුරු වෙන්නේ දෙකකුයි තුනකුයි හතකුයි. එහෙනම් දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම හත. එහෙනම් මේක තව වරහණක්. එහෙමනම් පුතේ වරහන් දෙකේ උත්තර අපිට ගන්න පුළුවන් දෙවරක් 3 6යි 6 වරක් 7 42යි. දැන් වරහන ඕනේ ගුණ කිරීම. එහා පැත්තෙත් මේ ටිකමයි තියෙන්නේ. ඔය උත්තරේමයි එන්නේ. එතකොට මූලයට අපිට ලියුව හැකි 42 වර්ගය. ඒ කියන්නේ 42වම දෙකක් තියෙනවා. හරි. එහෙමනම් ළමයි උත්තරේට යන්නයි තියෙන්නේ. ඒ අද්දි පුතේ හොඳට මතක තියාගන්න මේ වර්ගෙට මූලේ කැපෙන්නේ නැහැ. හැබැයි අපේ ලේසියට අපි මතක තියාගන්නවා වර්ගෙට මූලේ කැපෙනවා කියලා. එතකොට උත්තරේ ඉතුරු වෙනවා කීයයි කියලාද? 42යි කියලා. දැන් බලමු පුතේ අපේ 8 වෙනි ගාන මොකක්ද අහන්නේ කියලා. 8 වෙනි ගාන කියනවා සාධක සොයන්න. අපිට දීලා තියෙනවා මෙහෙම 15x ඍණ 24යි xy. හරි. ඉස්සල්ලාම පුතේ සාධක හොයද්දී හරි මේකේ අපිට මෙහෙම ලේසි කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් මහා පොදු සාධකයේ හොයන ක්‍රමෙන් තමයි අපිට යන්න තියෙන්නේ. එකපාර චක්කර පේනවා නම් ඒක හොඳයි. නමුත් අපි ඔයාලට තියෙන ක්‍රමය නිසා මහා පොදු සාධකයේ විදිහට යන්න. එහෙනම් මේ දෙන්නගෙම අපි සාධක හොයමුකෝ. ඉස්සල්ලාම ඔන්න ගත්ත 15x මෙයාගේ සාධක ටික ඉස්සරහින් ලියමු අපි. මුලින්ම පුතේ අපි බලනවා ප්‍රථමක සාධක වලින් මේ 15 බෙදන්න. එතකොට 15 පළවෙනි ප්‍රථමක ඉලක්කම වෙච්ච දෙකෙන් බෙදෙනවද? නෑ පුතේ. බෙදෙන්නේ කීයෙන්ද? දෙවෙනි ප්‍රථමක ඉලක්කමෙන් 3ෙන්. එහෙනම් අපි ඔන්න 15 බෙදනවා 3ෙන්. 15ට 3 ඒවා 5යි. ඊගාවටද 3ෙන් බෙදෙන්නේ නෑනේ 5. ඊගාව ප්‍රථම ඉලක්කම 5. 5 5ට බෙදුනහම 1යි. මෙහෙම එක වෙනකම් බෙදලා ඒ ආවේ 3යි 5යි. එහෙනම් 3 වැඩි කිරීම 5. ඒක වැඩි කිරීම පුතා මෙතන x අකුරකුත් තියෙනවා. ඒකත් ලියනවා. හරි. ඊගාවට මේකේ තියෙන්නේ 24යි xy කියලා නේද? එහෙනම් 24 ගමු. 24 අරගෙන 24 බෙදමු. දෙකෙන් බෙදෙනවා පුතේ. පළවෙනි ප්‍රථම ඉලක්කමෙන් බෙදෙනවා 12යි. ඒකත් දෙකෙන් බෙදෙනවා 6යි. ඒකත් දෙකෙන් බෙදෙනවා 3යි. හරි. ඒක නම් බෙදෙන්නේ 3ෙන් 1යි. අන්න එතකොට එනවා දෙකේවා 3කුයි 3 ඉලක්කමකුයි. එහෙනම් දෙකේවා 3ක් එනවා මෙහෙම. 3 ඉලක්කමක් එනවා. තව අකුරු දෙකක් තියෙනවා මෙයාගේ පස්ස පැත්තේ නේ පිටිපස්සේ. කවුද? x එකයි y එකයි. right.
දැන් කොහමද පුතා මහා පොදු සාධකය හොයන්නේ? හරි. දෙකේම තියෙන අය කපල් කරනවා නේද? ජෝඩු කරන්න තියෙන්නේ. හරි. දෙකේම පුතේ 3 තියෙනවා. එතකොට 3 අය තෝරගන්න පුළුවන්. දෙකේම 3 තියෙනවා. 3 අය තෝරගන්න පුළුවන්. දෙකේම 5 නෑනේ. දෙකක් නෑ. ඉංග්‍රීසි අකුරු X අකුර තියෙනවා නේද දෙකේම. එහෙනම් එයත් කපල් එකක්. right. එහෙනම් මෙයාගේ මාපෝසා ලිව්වේ හැකි මෙහෙම. මාපෝසා. එහෙම නැත්නම් මහා පොදු සාධකය. හරි. මාපෝසා. 3 ඉලක්කමයි. මේ 3 දෙකම ලියන්නේ 3 කියන්නේ එක ටීම් එකක්. එහෙනම් 3 ටීම් එක නියෝජනය කරලා 3ක් දානවා ගුණ කිරීම. x අකුර නියෝජනය කරලා 1x එකක් දානවා. ඔය දෙක ගුණ වුණාම 3x කියලයි මහා පොදු සාධකය. දැන් සාධක ලියන විදිහ තමයි පුතේ 3x දැම්ම වරහණෙන් එළියට. ඊට පස්සේ පළවෙනි පදේ 15x හැදෙන්න නම් 3ත් එයාගේ නෑ. දැන් x උත් නෑ. දෙන්න එළියේ ඉතුරු වෙලා ඉන්න 5 විතරක් ඇතුලේ. ඊට පස්සේ ඍණ ලකුණ ඊගාව එකේ 3ක් නෑ x උත් නෑ. හැබැයි දෙකේම 3ක් තියෙනවා ඇතුලේ. දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි. එතනින් එනවා 8. තව y අකුරකුත් ඇතුලේ තියෙන්න ඕනේ. ඔන්න y වත් දාලා වරහන වැව්වා. ඔන්න සාධක වෙන් කරා පුතේ. අපිට 9 වෙනි ගාන විදිහට මේ පේපර් එකේ වලා තියෙනවා 1 ටොන් 350යි කිලෝග්‍රෑම් කියන ස්කන්ධෙ පුතේ මෝටර රථයක දල ස්කන්ධයලු. එහෙනම් එවැනි මෝටර රථ 15ක ස්කන්ධය ඉල්ලනවා කිලෝග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් කතන්දරේ පස්සේ බලමු. එහෙනම් අපිට වඩා ලේසි පුතා මේක ඔහොම ගුණ කරලා ගන්න එක 15ක ස්කන්ධය ටොන් සහ කිලෝග්‍රෑම් යන එකක දෙකෙන්. එහෙනම් මම ලියනවා මෙන්න ටොන් මෙන්න කිලෝග්‍රෑම්. ටොන් 1යි කිලෝග්‍රෑම් 350ක් කියලා තමයි මෝටර රථයක ස්කන්ධය අපිට කියන්නේ. එහෙමනම් අපි බලමු 15ක කොහොමද කියලා. හරි. එහෙනම් මෙයා ගුණ කරනවා ළමයි අපි 15න්. ඉස්සලා 5න් පුතේ 5 වරක් බිඳුව බිඳුවයි 5 වරක් පහ 25න් පහ දෙකක් ඉතුරුයි. 5 වරක් 3 15යි 2යි 17න් 7 එකක් ඉතුරුයි. 5 වරක් 1 5යි 1යි 6යි. දැන් අතින් බිඳුවක් දා ගන්නවා එකෙන් ගුණ කරන්න කලින්. එක් වරක් බිඳුව බිඳුවයි එක් වරක් පහ පහයි එක් වරක් 3 3යි එක් වරක් 1 1යි. දැන් පහලට මේ පේලි දෙක එකතු කරලා දානවා අපි. බිඳුවයි 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 පහයි පහයි 7යි 5යි 12න් දෙක එකක් ඉතුරුයි. 1යි 6යි 7යි 7යි 3යි 10න් බිඳුව එකක් ඉතුරුයි. 1යි 1යි 2යි. එහෙනම් මෝටර රථ 15ක ස්කන්ධය නම ටොන් 20යි කිලෝග්‍රෑම් 250යි කියලා. මොකක්ද දෙන්නේ පුතේ? ටොන් 20යි කිලෝග්‍රෑම් 250යි කියලා. එතකොට මෙයාව කිලෝග්‍රෑම් වලින් දක්වන ලේසිම ක්‍රමය මොකද්ද? t අකුර අයින් කරා. මෙන්න මේ 20 ගාවට 250 ගෙනාවා. කෙලින්ම දැම්ම ළමයි මොකක් කියලාද? කිලෝග්‍රෑම් කියලා. ඔන්න එනවා 20250යි කිලෝග්‍රෑම් කියලා. දැන් බලමු අපි 10 වෙනි ගාන මොකක්ද අපෙන් අහන්නේ කියලා. 10 වෙනි ගාන පුතේ පේපර් එකේ අහනවා අපෙන් ඍණ 4හි 3 වෙනි බලය කීයද කියලා. ඍණ 4 3 වෙනි බලය. ඒ කියන්නේ පුතේ ඍණ 4වම 3ක් තියෙන්න එපා නේද? එහෙනම් අපි ලියනවා ඍණ 4 ගුණ කිරීම ආයෙත් ඍණ 4 ගුණ කිරීම ආයෙත් ඍණ 4. දැන් මොකක්ද දෙන්නේ? දැන් ඉස්සෙල්ලා ලකුණ දාන් ඉන්නු නේද? එතකොට ඍණයි ගුණ වෙද්දි ලකුණ මොකද්ද? ඒතර අපි දන්නවා එකම ලකුණු ගුණ වෙද්දි පුතා ධන වෙනවා. එහෙනම් මෙන්න මේ ඍණයි මෙන්න මේ ඍණයි ගුණ වෙද්දි ලකුණ ධනයි. ඒ ධනයි මේ ඍණයි ගුණ වෙද්දි එතකොට එකම ලකුණුද වෙනස් ලකුණු. එතකොට අපි දන්නවා පුතේ වෙනස් ලකුණු ගුණ වෙද්දි අවසාන උත්තරේ ඍණ. එහෙනම් ඔන්න දැම්ම ඍණ 4 වරක් 4 කීයද? දැන් සංඛ්‍යාව ගුණ කරගමු. ලකුණ හදාගත්තා. අනිවාර්යෙන් ඍණ උත්තරයක් ඉඳ වරහණක් ඇතුලේ අපි දාන්න ඕනේ. දැන් අපි ගුණ කරලා හදාගමු. මුලින්ම පුතා 4 වරක් 4 ඒක 16යි. ඒ 16 ආයේ 4ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් මෙන්න මෙහෙම අපි ඒක බලමු. 16 ගුණ කිරීම 4 කීයද කියලා. හරි.
හතරවරක් 6 මුලින්ම හතරවරක් 6 24න් 4 දෙකක් ඉතුරුයි. හතරවරක් 1 4යි 4යි 2යි 6යි කීය දෙන්නේ 64ක්. එහෙමනම් ඒකේ අවසාන උත්තරේ විදියට එනවා ඍණ 64ක් කියලා. හරි. මෙතනින් 8 ශ්‍රේණිය වෙනුවෙන් ගෙනාපු මේ විභාග සාකච්ඡාව අවසන් වෙනවා පුතේ. එහෙමනම් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා යන් මලිත්‍යු සර් කියන YouTube නාලිකාවත් එක්ක. ඉතින් ඔබට නිරන්තරයෙන් මේ හරහා අපේ 8 ශ්‍රේණිය ආදරණීය දරුවන්ට වීඩියෝස් ලැබෙනවා. ඉතින් මේ විදිහට පුතේ ඔයාලට නිරන්තරයෙන් අපිත් එක්ක එකතු වෙලා ප්‍රශ්න පත්‍ර කරන්න පුළුවන්. channel එක subscribe කිරීමක් කරන්න ඔබ මේ යමක් ගන්නවා නම්. ඒ වගේම like කිරීමක් comment කිරීමක් කරලා අගය එකතු කිරීමක් කරන්න අපේ උත්තේජනය සඳහා. ඒ වගේම තවත් යාළුවෙකුට බලන්න මේක share කිරීමක් කරන්න. ඉතින් අපි මෙතනින් මේ වීඩියෝ අවසන් කරනවා. බොහොම ස්තුතියි.